ආයිබෝවන් කියලා පිළිගන්න ඔබ හැමෝම මේෂ ලග්න ඔබ මේ එකතු වෙලා ඉන්නේ ජීවිතයේ අලුත්ම පිටුවක් කරවන්න. අපි කවුරුත් දන්නවා මේෂ ලග්නය කියන්නේ අඟහරුගේ අධිපතිත්වයේ ලැබපු අතිශයින්ම ධෛර්යවන්ත උත්සාහවන්ත ලග්නයක් කියලා. අලුත් දේවල් පටන් ගන්න අභියෝග වලට බය නැතුව මුහුණ දෙන්න වගේම අනුන්ට මඟ පෙන්වන්න තියෙන සහජ හැකියාව තමයි මේෂ ලග්න හිමියන්ගේ ප්‍රධානම ලක්ෂණය වෙන්නේ. ජීවිතයේ කොතරම් බාධා ආවත් වැටෙන හැම වතාවකම නැගිටින්න තරම් නොපසුබස්නා උත්සාහයක් මේ ලග්න හිමියන්ගේ රුධිරයේම තියෙනවා කිව්වොත් ඒක නිවැරදි. ඉතින් මේෂ ලග්නයට අයිති ඔබ මීට වඩා බොහෝ දේවල් ජීවිතයෙන් බලාපොරොත්තු වන හරිම ආදරණීය මෙන්ම ක්‍රියාශීලී කෙනෙක්. අද අපි කතා කරන්න යන්නේ ඔබ පසුගිය කාලය පුරාවටම පසු කරපු දුෂ්කරතා සහ අභියෝග අමතක කරලා ඉදිරි කාලය කොතරම් දුරට සුබදායක අලුත් බලාපොරොත්තු වලින් පිරුණු ප්‍රීතිමත් කාලයක් වෙන්න පුළුවන්ද කියන එක ගැනයි. විශ්වාස කරන්න මේ වෙනස් වීම ඔබේ ජීවිතයට ගෙන එන්නේ පුදුමාකාර ප්‍රබෝධයක්. එහෙනම් අපි බලමු මේ ගමන කොහොමද ආරම්භ වෙන්නේ කියන එක ගැන. ඔබ දැනටමත් දන්නවා මේ ගෙවි ගිය කාලය කියන්නේ මේෂ ලග්න හිමි ඔබට හරියට ගිනි කන්දක් මතින් යනවා වගේ අභියෝග වලින් පිරුණු කාලයක් වුණා. ඔබ කොතරම් උත්සාහ කරත් බලාපොරොත්තු වූ ආකාරයට වැඩ කටයුතු සිද්ධ නොවෙන්නට ඇති. සමහර විට දහඩිය මහන්සියෙන් කළ කැපකිරීම් වලට නිසි ප්‍රතිඵල නොලැබී යද්දී ඔබේ හිතට දැනුණු වේදනාව අපි හොඳින්ම දන්නවා. මූල්‍යමය වශයෙන් පැවති යම් බාධක අනපේක්ෂිත වියදම් ඒ වගේම හිතවත්යයි සිතූ අයගෙන් පවා ලැබුණු බලාපොරොත්තු කඩවීම මේ කාලය පුරාවටම ඔබේ හිතට බරක් වුණා. සමහර දවස්වල මටමයි මෙහෙම වෙන්නේ මම විතරද මේ හැමදේම කරන්න ඕනි මෙන්න මේ හැඟීමත් ඔබේ හිතේ ඇතිවන්නට ඇති. ඒත් මේෂ ලග්න හිමියනි ඒ හැම අභියෝගයක්ම අහම්බෙන් සිදු වූවක් නෙවෙයි. ඒ සියල්ල හරහා විශ්වය ඔබට උගන්වපු ලොකු පාඩම් කිහිපයක් තිබුණා. ඒ දුෂ්කරතා තමයි ඔබේ ඉවසීමේ සීමාව පුළුල් කළේ. ඔබේ අභ්‍යන්තර ශක්තිය තවත් වැඩි දියුණු කළේ. ඔබ වඩාත් පරිණත වඩාත් බුද්ධිමත් මිනිසෙක් බවට පත් කළේ අන්නේ අමාරු කාලය. මේ ගෙවිච්ච කාලය ඔබේ ශක්තිය පරීක්ෂා කළා නම් අනිවාර්යෙන්ම ඉදිරි කාලයේදී ඒ සියලු කැපකිරීම් වලට සාධාරණ යුතු කරන අරුණළු වැටෙන කාලයක් වෙනවාමයි. ඒ අමාරු පිටුව දැන් සම්පූර්ණයෙන්ම හැරිලා ඉවරයි. වර්තමාන ග්‍රහචාරය දෙස බැලීමේදී අපට පෙනී යන්නේ මේෂ ලග්න හිමි ඔබට ඉතා වැදගත් සහ ප්‍රබල හැරවුම් ලක්ෂයක් උදා වෙලා තියෙනවා කියලා. ඔබේ ලග්නාධිපති අඟහරුව ඇතුළු ප්‍රධාන ග්‍රහයන්ගේ මාරුවීම සහ සුබදායක පිහිටීම් නිසා මේ වන විට ජීවිතයේ විවිධ ක්ෂේත්‍රවල පැවති අවහිරතා එකින් එක ඉවත් වී යන පටන්ගෙන තිබෙනවා. ග්‍රහයන්ගේ මේ සුබවාදී දෘෂ්ටිය සමග ඔබේ පසුගිය කාලයේ පුරාවටම අත්විඳි මන්දගාමී ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වී සෑම කටයුත්තක්ම වේගවත් හා සාර්ථක මාවතකට පිවිසෙනු ඔබටම බලා ගන්න පුළුවන්. මේ වෙනස හුදෙක් අහඹු සිදුවීමක් නෙමෙයි. එය විශ්වයෙන් ඔබට හිමි වෙන ස්වාභාවික ත්‍යාගයක්. ඔබ ගෙවා දමූ දුෂ්කර කාලයට සහ දරූ උත්සාහයට නිසි ප්‍රතිඵල දැන් ලැබෙන කාලය තමයි එළඹෙලා තියෙන්නේ. මේ හැරවුම් ලක්ෂය සමග ඔබේ ජීවිතයට ඇතුළු වන අලුත් ශක්තිය කුමක්ද කියන එක දැන් අපි බලමු. බාහිර ලෝකයේ කෙතරම් වෙනස් වුණත් අපේ මනස සංසුන් නැතිනම් ඒ කිසිවක සාර්ථකත්වයේ සැබෑ සතුටක් ලබන්න බෑ. ඒ නිසාම ඉදිරි කාලය තුළ ඔබට ලැබෙන ලස්සනම ත්‍යාගය වන්නේ පූර්ණ මනසේ නිදහස සහ අභ්‍යන්තර ශක්තියයි. පහුගිය කාලේ පුරාවටම ඔබේ හිත පුරවාගෙන තිබුණු අනවශ්‍ය බර, හෙට දවස ගැන තිබුණු බිය, අධික බිය දැන් සෙමින් පහ වෙලා යන්න පටන් ගන්නවා. ඔබ නිතරම පසුපසට ඇද දැමූ ඍණාත්මක සිතුවිලි වෙනුවට අලුත් බලාපොරොත්තු වගේම ආත්ම විශ්වාසයෙන් ඔබේ හදවත පිරීලා ඉතිරිලා යන්න පටන් ගන්නවා. දැන් ඔබට හැඟේවි මම කොතරම් ශක්තිමත්ද කියලා. එදිනදා ජීවිතයේ මතුවුණු කුඩා ප්‍රශ්න හමුවේ කලබල නොවි ඊතා සංසුන්ව බුද්ධිමත්ව තීරණ ගන්න දැන් ඔබට හැකියාව ලැබෙනවා. මනස සැහැල්ලු වූ විට මුළු ලෝකෙම ඔබට පේන්නේ හරිම සුන්දර අවස්ථාවන් පිරුණු තැනක් ඇටියට. මේ අභ්‍යන්තර ශක්තිය තමයි ඔබේ ඉදිරි ජයග්‍රහණ වලට පදනම වෙන්නේ. මේ කාලයේ පුරාවටම මනස සැහැල්ලු වෙලා අභ්‍යන්තර ශක්තිය ලැබුණාම අපේ වැඩ කටයුතුත් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. දැන් අපි කතා කරන්න යන්නේ ඔබේ රැකියාව සහ ව්‍යාපාරික ජීවිතය ගැනයි. මේෂ ලග්න හිමියන් කියන්නේ කවදාවත් අනුන් යටතේ ඉන්න කැමති නැති, Tamanගේ මහන්සියෙන් ඉහළට යන්න උත්සාහ කරන පිරිසක්. ඉතින් ඉදිරි කාලය කියන්නේ ඔබේ ඒ උත්සාහයට සහ දහඩිය මහන්සියට නිසි ඇගීමක් ලැබෙන කාලයක්. ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් උසස් වීම ලැබීමට, නව වගකීම් බාර ගැනීමට,
හෝ ඔබට ගැළපෙන වඩාත් හොඳ රැකියා අවස්ථා උදා වීමට ඇති ඉඩකඩ බොහොම වැඩි. ඔබේ සේවා ස්ථානයේ වුණත් ඉහළ නිලධාරීන්ගේ පැසසුමට ලක්වන්නන් අතර ඔබත් ඉන්නවා. ඔබේ සගයන් අතර ඔබේ හිතවතුන් අතර ඔබේ ගෞරවය වැඩිවන්නත් මේ කාලයේ හේතු වෙනවා. ඒ වගේම ව්‍යාපාරවල නියැලී සිටින මේෂ ලග්න හිමියන්ටත් අලුත් හවුල්කාරීත්වයන් ඇති කරගන්න, ව්‍යාපාර පුරුදු කරන්න සහ අපේක්ෂා කළාට වැඩි ලාභයක් උපයා ගන්න පුළුවන් ස්වර්ණමය වාතාවරණයක් තමයි මේ නිර්මාණය වෙමින් පවතින්නේ. ඔබේ නිර්මාණශීලී අදහස් වලට වෙළඳ පොලේ ලොකු ඉල්ලුමක් ඇති වෙනවා. රැකියා ශාස්ත්‍රයේ මේ ලැබෙන නව ප්‍රබෝධය ඔබේ මූල්‍යමය තත්ත්වයේ ඉහළ නංවන්න ලොකු බලවේගයක් වෙනවා. රැකියාව සහ ව්‍යාපාර දියුණු වෙද්දී ඊළඟට අත්‍යවශ්‍ය දේ තමයි මූල්‍ය ස්ථාවරත්වය. පසුගිය කාලයේ මුදල් අතින් ගොඩාක් අමාරුකම් වලට මුහුණ දුන් මේෂ ලග්න හිමි ඔබට ඉදිරි කාලයේ ගෙනෙන්නේ හරිම සහනදායක මූල්‍ය වාතාවරණයක්. ඔබේ ආදායම් මාර්ග ක්‍රමයෙන් වැඩි වන්නට පටන් ගන්නවා වගේම අනපේක්ෂිත ලෙස ලැබෙන ධනලාභ ප්‍රසාද දීමනා හෝ කලක සිට හිර වී තිබුණු මුදල් අතර ලැබීමේ ඇති ඉඩකඩ ඉතාමත් වැඩි. ඒ වගේම ණයබරින් මිරිකී සිටි සියලු දෙනාටත් ඒ ණයබරෙන් නිදහස් වෙන්න ක්‍රමානුකූලව ණය ගෙවා දමා හුස්ම ටිකක් ඉහළට ගන්න පුළුවන් සුබ කාලයක් තමයි මේ උදා වී තිබෙන්නේ. නමුත් මතක තබා ගන්න මේ ලැබෙන මූල්‍යමය දියුණුවත් සමග ඔබ ඔබේ මුදල් කළමනාකරණය කර ගැනීමත් හරිම වැදගත්. අනාගතයේ වෙනුවෙන් යමක් ඉදිරි කරන්න, නිවැරදි ආයෝජනයක් කරන්න මේ කාලේ ඔබට අපූර්ව අවස්ථා උදා කරලා දෙන කාලයක්. මුදල් පසුපසම දුවනවට වඩා මුදල් ඔබ ළඟට පැමිණෙන විදිහේ වාසනාවන්ත පිහිටීමක් තමයි දැන් ඔබ වටා ක්‍රියාත්මක වෙන්නේ. අපේ මූල්‍යමය සහ රැකියා ජීවිතයේ සාර්ථක වෙද්දී අපිට අමතක කරන්න බැරි තව විශේෂ අංශයක් තියෙනවා. ඒ තමයි අපේ පෞද්ගලික ජීවිතය. පවුලේ අය සහ අවට එන ආදරණීයන් එක්ක තියෙන සම්බන්ධතා. පසුගිය කාලයේ පැවති කාර්යබහුලත්වයේ මානසික පීඩන නිසා පවුලේ අය සමග ගත කරන්න තිබුණු කාලය අඩු වෙන්න ඇති. සමහර විට පොඩි වැරදි වැටහීම් නිසා හිතවත් අය සමග දුරස් වීම අනිවාර්යයෙන්ම සිදු වෙන්න ඇති. නමුත් දැන් මේ හැමදේම අමතක කරලා එකිනෙකා අතර තියෙන බැඳීම් තවත් ආදරණීය, තවත් ශක්තිමත් කරන්න පුළුවන් හරිම සුන්දර කාලයක් උදා වෙලා තියෙනවා ඔබට. පවුලේ අයත් එක්ක සතුටින් කාලය ගත කරන්න, මග හැරුණු හමුවීම් නැවත අලුත් කරගන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබේ ආදරණීයන්ගේ සිනහව, ඔවුන්ගේ සහයෝගය ඔබේ ඉදිරි ගමනට ලොකු ශක්තියක් වේවි. අසල්වැසියන්, හිතවතුන් මෙන්ම සමාජය සමග කටයුතු කිරීමේදීත් ඔබ වඩාත් ආදරයෙන් පිළිගන්නා ඔබව අගයන පරිසරයක් දැන් ඔබට නිර්මාණය වෙමින් පවතිනවා. ජීවිතයේ කොතරම් දේවල් දිනාගත්තත් සෞඛ්‍ය කියන්නේ අපිට නැතුවම බැරි මිල කළ නොහැකි සම්පතක් නේද? පසුගිය කාලයේ පැවති අසීමිත කාර්යබහුලත්වය සහ මානසික ආතතිය නිසා ඔබේ ශරීරයට දැනුනේ පුදුමාකාර මහන්සියක් සහ බරක්. නමුත් ඉදිරි කාලය තුළ ඔබේ ශාරීරික ප්‍රාණවත් භාවය සහ සෞඛ්‍ය තත්ත්වය පුදුමාකාර ලෙස දියුණු අතට හැරෙනු ඔබට බලා ගන්න පුළුවන්. මනස සැහැල්ලු වෙනවා සමගම ඔබේ සිරුරට අලුත් ශක්තියක්, අලුත් ජවයක් එකතු වෙනවා. ඔබට නිතරම දැනුණු, ඔබ නිතරම අත්විඳි අනවශ්‍ය විඩාව, මහන්සිය, කුඩා සෞඛ්‍ය ගැටලු ක්‍රමයෙන් මගහැරිලා ගිහිල්ලා වඩා ශක්තිමත්, වඩා ජව සම්පන්න හෙට දවසක් ඔබට නිර්මාණය වෙමින් පවතිනවා. ව්‍යායාම වලට යොමු වීම, පෝෂ්‍යදායී ආහාර රටාවකට හුරු වීම ඔබේ ශරීර සෞඛ්‍යය දිගු කාලයක් සුවදායක විදිහට පවත්වා ගන්නට හේතු වෙනවා. දැන් අපි ඇවිත් ඉන්නේ මේ ගමනේ හරි විශේෂ තැනකට. ඒ තමයි ඔබට ඉදිරියේදී උදාවන ස්වර්ණමය අවස්ථා ගැන කතා කරන මොහොත. පසුගිය කාලේ පුරාවටම දරූ උත්සාහය, ඉවසීම සහ කැපවීම සියල්ල එකතු වී දැන් විශ්වය ඔබට විවෘත කරමින් තිබෙන්නේ පුදුමාකාර අන්දොරටු කිහිපයක්මයි. බලාපොරොත්තු වූ එහෙත් මග හැරී ගියේ යම් අවස්ථා වඩාත් හොඳ ආකාරයෙන් නැවත ඔබේ අතට පත්වීමට නියමිතයි. නවීන අදහස් ක්‍රියාත්මක කිරීමට, විදේශගත වීමට බලාපොරොත්තු වෙ සිටින අපේ මේෂ ලග්න හිමියන්ටත් ඊට අදාළ මාර්ග අනිවාර්යයෙන්ම විවෘත වෙනවා. ඉගෙනීම හෝ නව ව්‍යාපෘති ආරම්භ කිරීමට ඉතා අනගි අවස්ථා උදා වෙනවා. ජීවිතයේ අලුත්ම පරිච්ඡේද සාර්ථකව ලියන්නට ඔබට ලැබෙන මේ රන් අවස්ථා අතපසු කරගන්න එපා. විශ්වාසයෙන් යුතුව ඉදිරියට අඩියක් තබන්න. ජයග්‍රහණය ස්ථිරයි. අපි මේ කතා කළේ මේෂ ලග්න හිමි ඔබට ඉදිරියේදී උදාවන සුන්දර කාලය ගැන, ආශිර්වාදලත් කාලය ගැන. පසුගිය කාලයේ ඔබ පසු කළේ කටුක අමාරු මාවත් දැන් සදහටම අතීතෙටම එකතු වෙලා ඉවරයි. ඒ වෙනුවට ඔබේ අනාගතයේ අලුත් බලාපොරොත්තු වලින්, අලුත් ජයග්‍රහණ වලින් සහ අසීමිත සතුටකින් පිරී යාමට නියමිතයි. ඔබේ හිතේ තියෙන නොපසුබස්නා උත්සාහයත් ධෛර්යයත් කිසිම දවසක නැති කරගන්න එපා. විශ්වයේ ආශිර්වාදයත් ග්‍රහයන්ගේ සුබ පිහිටීමත් දැන් ඔබේ
හැම මොහොතක්ම ඔබට හිමි කරලා දෙන වාසනාවන්ත අවස්ථා උදා කරලා දෙන කාලයක් බවට පත් වෙලා තියෙනවා. ජීවිතයේ හැම අඩියක්ම ඔබේ ජයග්‍රහණයෙන් ජයග්‍රහණයටම පත් වේවා. ඔබට නිරෝගී සුවය දියුණුව මෙන්ම සතුට පිරි සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවසානයේදී මතක් කරනවා මේ වීඩියෝ තවත් ඔබේ මේෂ ලග්න හිමි යාළුවෙක්ටත් බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න අමතක කරන්න එපා. හැමෝටම ජය නියතයි. ඔබ සෑම දිනකටම සුබම සුබ ඉදිරි කාලයක් වේවා.